හයි ඔයත් මම වගේ Adobe Creative Suite එක පාවිච්චි කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ළඟදී ඉඳලා Adobe ආයතනයෙන් Adobe Legit versions එහෙම නැත්නම් Adobe Certified නැති versions පාවිච්චි කරන අයට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මැසේජ් එකෙන් කියන්නේ ඔයා පාවිච්චි කරන Adobe Creative Suite එක ඔරිජිනල් version එකක් නෙමෙයි කියන එක. ඉතින් අපි දන්නවා ලංකාවේ ඉන්න අපේ ගොඩක් කට්ටියට Adobe Creative Suite එක වගේ ලොකු මිලක් දරන්න අමාරුයි. හැබැයි ඔයගලන්ට දැන් ලංකාවේ ආයතන කීපයකින්ම මිලදී ගන්න පුළුවන් Adobe Creative Suite එක සාධාරණ මිලකට. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ පුළුවන් තරම් ඒ වගේ ආයතනයක් හරි කන්ටැක්ට් කරලා ඕගොල්ලන්ගේ Creative Suite එක අප්ඩේට් කරගන්න. මොකද ඉස්සරහට ඕගොල්ලෝ pirated versions එහෙම නැත්නම් Captain Jack Sparrow's versions use කරොත් generative AI එක use කරන්න බෑ. Adobe Premiere Pro එක crash වෙනවා. Adobe After Effects එක crash වෙනවා. Illustrator එකේ generative AI features use කරන්න බෑ. ඒ වගේ ගොඩක් drawbacks ඕගොල්ලෝ legit versions පාවිච්චි කරන්නේ නැති වුණොත් ඕගොල්ලන්ට එනවා. ඉතින් මම recommend කරන්නේ පුළුවන් කට්ටිය පුළුවන් නම් Adobe site එකටම ගිහිල්ලා direct purchase කරලා ගන්න. එහෙම නැත්නම් legit version එකක් ලංකාවේ recommended company එකකින් මිලදී ගන්න. ඉතින් මේ solution එකට යන්න අමාරු කට්ටියට කරන්න තියෙන දේ ගැනත් මම මෙතෙන්දි කියන්නම්. ඒ තමයි ඕගොල්ලන්ට පුළුවන් මේ software එක firewall එක හරහා block කරන්න. හැබැයි මෙතෙන්දී ඕගොල්ලන්ට ලොකු drawback එකක් වෙනවා. ඒ කියන්නේ ලොකු අවාසියක් වෙනවා. ඒක තමයි ඕගොල්ලන්ට firewall එකෙන් block කරාට පස්සේ Adobe Creative Suite එක update කරන්න බෑ. update කරොත් නැවතත් මම මේ දාලා තියෙනා වගේ message එකක් ඕගොල්ලන්ට එන්න පුළුවන්. ඉතින් මේ වගේ tech tips ගැන දැනගන්න මගේ YouTube channel එක subscribe කරලා like කරලා තියාගන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක like කරලා share එකක් දාලා මාව TikTok, Instagram, Facebook, YouTube follow කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ සුපිරි ටෙක් ටිප් එකක් හමුවෙමු. ජය වේවා.